මෙච්චරලා කියන්න බෑකෝ. එච්චර තියෙන මේකේ තියෙන පළවෙනි එක සජීවී පදාර්ථයේ මූලික කාබනික සංයෝගයක් නොවන්නේ මොනවාද? විටමින්. රසායනික ප්‍රතික්‍රියාවලදී දායක වන පරමාණුක අංශු වර්ග වරුවේ රසායනික ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ එක අංශුවක් විතරයි. පරමාණුවේ ඇතුලේ තියෙන ඒවා කිසිසේත්ම ගැලවෙනවද? රසායනික ප්‍රතික්‍රියාවලදී නේ නාස්තික ප්‍රතික්‍රියාවලදී වෙන්න පුළුවන්. එතකොට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. ඊට පස්සේ 3 අධිරාජධානි 3 වර්ගීකරණය ඉදිරිපත් කරනු ඇත්තේ කවුද අධිරාජධානි 3 ඉදිරිපත් කරේ? කැරෝලස් නෑ රොබර්ට් විටේකර් නෑනේ කාල්වුස් ඊට පස්සේනේ අරයා කිව්වේ රොබර්ට් විටේකර් විසින් රාජධානි 5 ඉදිරිපත් කරලා කාල්වුස් විසින් අධිරාජධානි 3 ඉදිරිපත් කරේ. චලනය වන වස්තුවක් ලක්ෂ 2ක් අතර ගෙවා යන දිග ප්‍රමාණය මොකක් හරි ස්ථාන දෙකක් ගත්තාම මම මේක A කියලා ගන්නම් මේක B කියලා ගන්නම්කෝ. මේක මෙහෙම ගෙවාගෙන යන දිග ප්‍රමාණයක් තියෙනවනේ. ඒකට කියන්නේ මොකක් කියලා? දුරද විස්ථාපනයද? යකෝ විස්ථාපනය කියන්නේ යම්කිසි ලක්ෂ 2ක් අතර තියෙන කෙටිම දුර. නැත්තම් සරල රේඛීය දිග. මේක තමයි විස්ථාපනය. මේක දුර. එතකොට මේකේ තියෙන්නේ චලනය වන වස්තුවක් ලක්ෂ 2ක් අතර ගෙවා යන දිග ප්‍රමාණය. කීයද? දුර. තුන. ඊළඟ එක. ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කළ නොහැක්කේ මොනවද? ආලෝක අන්වීක්ෂයෙන් පේන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඡාග සෛල වන සෛල විත්තිය පේනවා. ඊට පස්සේ ඒකේ තියෙන විශාල මධ්‍ය රික්තකය පේනවා. අනිත් එක තමයි නෂ්ටිය. ওই ටිකනේ පේන්නේ. මයිටොකොන්ඩ්‍රියා පේනවද? ඒක පේන්නේ. උත්තරේ මයිටොකොන්ඩ්‍රියා. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමග සැසඳුව විට වැඩිම ස්කන්ධයක් ඇත්තේ පරමාණු ස්කන්ධ ඒකකයත් එක්ක සැසඳුවාම. පරමාණු ස්කන්ධ ඒකකය කියලා අපි කිව්වේ මොකද්ද පුතේ? මතකද නැහැ. C කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් කීයෙන් එකක ස්කන්ධයද? 12න් එකක්. මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. මෙයත් එක්ක සංසන්දනය කරාම වැඩිම ස්කන්ධයක් තියෙන්නේ කාටද කියලා අහන්නේ. ආවර්තිතාවකයේ මූලද්‍රව්‍යයේ තියෙන පිළිවෙල මොකද්ද? හයිඩ්‍රජන් මම ආවර්තාවක ලියන්නම්කෝ. ඉස්සරහට ඕන වෙනවානේ.
නෑ මොකද්ද? ඕන්න. ඕම ආවර්තිතාවක තියෙනවානේ. මූලද්‍රව්‍ය ටික දාගත්තොත් මෙතන ඉන්නවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්. මේක පෙළ ගස්සලා තියෙන්නේ මොකේ පිළිවෙලටද? පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා කියන්නේ මෙයාගේ ස්කන්ධය මොකද වෙන්නේ? ස්කන්ධයත් වැඩි වෙනවා. ඇයි නෂ්ටයේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකම වැඩි වෙනවානේ. එහෙනම් මේගොල්ලන්ගේ ස්කන්ධයත් මේකත් එක්ක වැඩි වෙනවා. बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्यूमिनियम सिलिकॉन फॉस्फरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ඔවා තමයි පිළිවෙල. එහෙනම් මෙයාගේ මෙයත් එක්ක සංසන්දනය කරද්දී වැඩිම ස්කන්ධයක් තියෙන්න ඕනේ පරමාණු ක්‍රමාංකය වැඩිම කෙනාගෙන. උත්තරේ මොකද්ද? හයිඩ්‍රජන් නෙමෙයි. නයිට්‍රජන්ට පස්සේ කො ක්ලෝරීන් ඉන්නවා. ක්ලෝරීන්ට පස්සේ එකක් තියනවාද? නෑ මැග්නීසියම් මේනේ. උත්තරේ ක්ලෝරීන්. උත්තරේ 3. හරිද? යම් පුද්ගලයෙකු රක්තහීනතාවයෙන් පෙළෙන අතර ඔහුගේ මුඛකොන් වන වී ඇතනම් කුමන විටමින් ඌන වී ඇතිද? විටමින් B. විටමින් B ඌනතාවය. ඔව් B කැපිටල් B. විස්ථාපනය වූ නිරූපණය නොකරන ප්‍රස්ථාරය. මේකේ තියෙන විස්ථාපනය ඕනෙම විස්ථාපනය බිඳුවක් නිරූපණය නොකරන ප්‍රස්ථාරය ආන්නේ. පළවෙනි එක දැන් මේකේ තියෙනවානේ අක්ෂ දෙක ප්‍රස්ථාරයක් ගත්තා මේ හොඳට බලන්න. උඩින් තියෙනවා විස්ථාපනය. මේ පැත්තට තියෙනවා කාලය. ඕක එක ප්‍රස්ථාරයක්. අනිත් ප්‍රස්ථාරය තමයි මේ පැත්තට ප්‍රවේගය, මේ පැත්තට කාලය. කොහොමයි ප්‍රස්ථාරය වෙන්නේ? දැන් හොඳට තේරුම් ගන්න දෙයක්. ප්‍රස්ථාරයේ මෙතන පොයින්ට් එකෙන් කියන්නේ විස්ථාපනයේ බිඳුවයි. එතකොට ප්‍රස්ථාරයේ මෙහෙම ගිහිල්ලා බැරි වෙලා හරි අවසාන ස්ථානේ මෙතන තියෙනවා කියන්නේ. එයාගේ විස්ථාපනය කීයද? බිඳුවයි. එහෙනම් පළවෙනි එකේ විස්ථාපනය බිඳුවයි නේද? දෙවෙනි එකේ බිඳුවද? තුනේ බිඳුවද? හතරේ බිඳුවද නැහැ. එහෙනම් විස්ථාපනය බිඳුව නිරූපණය නොකරන ප්‍රස්ථාරය නොකරන නෙමේ නොකරන එක නේ. නොකරන එක මොකද්ද? දෙක විතරයි. දෙකේ යටටම ඇවිල්ලා තියෙනවා. ඊටු සේරෙකම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක තේරුණාද? එහෙනම් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8 2 වේ. මේ මූලද්‍රව්‍ය වඩාත් ස්ථායි අයන විය හැක්කේ. ඔන්න බලන්න වැඩි. ඒ කියලා මූලද්‍රව්‍යයක් තියනවලු. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියනවලු 2 8 2. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන කිය 2යි 8යි 10යි 2යි 12යි. බලමු මේ කවුද කියලා. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. ඔය පරමාණු ක්‍රමාංකයෙන් තියෙනවනේ උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට මෙයාගේ 1යි. මෙයාගේ 2යි. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. මේ කවුද? මැග්නීසියම්.
එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ කාණ්ඩාංකයෙන් නිරූපණය වෙනවා. මෙයා කාණ්ඩාංකය කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි. එතකොට මෙයා ස්ථායී වෙනවා නම් ඉලෙක්ට්‍රෝන එක්ක 8 සම්පූර්ණ කරගන්න ඕනේ. 8 සම්පූර්ණ කරගන්න මෙයා තව ඉලෙක්ට්‍රෝන කීයක් ලබා ගන්න ඕනේද? 2යි නම් තියෙන්නේ 6ක්. 6ක් ලබා ගන්න ලේසිද? එහෙනම් ඌ කරන්නේ මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා මෙයා ස්ථායී වෙනවා. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත දෙයක්. ඍණාරෝපිත දේවල් පරමාණුවෙන් ඉවත් වෙද්දී එයා මොන විදියටද ආරෝපණය වෙන්නේ? උදාහරණයක් විදියට මම මේක ගන්නම්කෝ. මේ මැග්නීසියම්නේ. ඇත්තටම කියනවා නම් ඔන්න තියරි එක දාගන්න මැග්නීසියම්. මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 12යි. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකයෙන් කියන්නේ ප්‍රෝටෝන ගානනේ. ධනාරෝපිත ප්‍රෝටෝන තියෙනවා 12ක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් මෙයාගේ තියෙනවා කීයක්ද? ඍණ 12ක්. ධන 12යි ඍණ 12යි එකතු වුණාම මෙයාගේ ආරෝපණයක් තියනවද? නෑ, බිඳුවයි. දැන් මෙයා කරන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරනවා. දැන් එතකොට මෙයාගේ නව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 10යි. හැබැයි ප්‍රෝටෝන වෙනස් වෙනවද? නෑ, ඒක 12ම තියෙනවා. දැන් මෙයාගේ ආරෝපණය කීයද? ධන 2යි. මේ තියරි එක තේරුණාද? ඉලෙක්ට්‍රෝන පිටකොරොත් පරමාණුවක් ආරෝපණය වෙන්නේ ධන විදියට. ලබා ගත්තොත් ඍණ. එහෙනම් මේකේ අයනය වෙන්න පුළුවන් මොකද්ද? A2+. උත්තරේ ඒක. මේ දන්නේ නැති කට්ටිය මේ කටුවට මේව දාගන්න ඈ. නැත්නම් විභාගෙට ගිහිල්ලා ඕව මතක නැහැ. අඩි රෝල් මොකුත් ඕනේ නැහැ. කටුවට. අඩි රෝල් එහෙම අරගෙන දඟලන්න ලෑස්ති වෙන්න. ඊළඟ එක බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් පිළිබඳ වැරදි වගන්තිය. බැක්ටීරියා ගත්තාම මේගොල්ලන්ගේ තියෙන්නේ ප්‍රාග්නාස්ටිකයිද සූනාස්ටිකයිද? රෙද්ද තමයි සූනාස්ටික. සූනාස්ටික වෙන්නේ අර අවසාන රාජධානිය කට්ටිය විතරයි. මොන රාජධානියද? යූකැරියා අධිරාජධානිය. ආකියයි බැක්ටීරියයි සූනාස්ටික නෑ, ඇවිල්ලා ප්‍රාග්නාස්ටිකයි. තේන? එහෙනම් බැක්ටීරියා අධිරාජධානියට අයත් සියලුම ජීවීන් වැරදි එකනේ අහන්නේ. සියලු දෙනා ප්‍රාග්නාස්ටිකයි, ඒක හරියි. පෘථිවිය මත පුළුල් පරාසයක ව්‍යාප්ත වී ඇත, ඒකත් හරියි. ප්‍රතිජීවක මගින් විනාශ නොවේ කියන එක වැරදි, විනාශ වෙනවා. ඒ විනාශ නොවෙන්නේ ආකියා කට්ටිය. උත්තරේ 3. ජයග්‍රහණය සඳහා ඝර්ෂණ බලය වැඩි කර ගැනීමට උපක්‍රමයේ යෙදිය යුතු ක්‍රීඩාව තෝරන්න. ජයග්‍රහණය සඳහා ඝර්ෂණය වැඩි වෙන්න ඕනේ. බලන්න. හිම මත ලිස්සා යද්දි ඝර්ෂණය වැඩි වුණොත් ඔක යයිද ලිස්සලා? යන්න බෑ. පොඩ්ඩක් හිටු. ඔරුපදිද්දි ඝර්ෂණය වැඩි නම් ඔරුව ලිස්සලා යනවා වතුරේ. ඔරුව යයි, ඔරුව යන්නේ නැහැ. කාල් ගාන ඔරුව යන්නේ. හරියන්නේ ලිස් ලිස්සන ගසේ නෑවි කියන්නේ. එතකොට ඝර්ෂණය අඩු වුණොත් තමයි දිනන්න පුළුවන්. උත්තරේ 3. බලන්න මේ ඇත්තට මේ පේපර්ද මේවා ඈ. බලන්න මේවනේ ලකුණු 30ක් විතර ගන්න ලැජ්ජයි ඈ. ලකුණු 30ක් 35ක් අරගෙන වස ලැජ්ජාවක් නැද්ද? කාර්ය පහසු කර ගැනීම සඳහා යොදන බලයේ දිශාව වෙනස් කර ගන්නා උපක්‍රමය. ඇයි? අපිට ලිඳෙන් වතුර ඇද්ද හැකි මෙහෙම කම්බේ අරගෙන මෙහෙම අදින්න පුළුවන්. කොහොම අදීති කොන්ද නමාගෙන අදීති පොඩ්ඩක් අමාරුයි. ටික හාලන්න වගේ මෙහෙම දෙල්ල දික් කරගෙන හාලන් දන්නවනේ.
මම පෙන්නන්නයි. කොන්ද දික් කරගෙන අදින්න අමාරුයි. හැබැයි අපි ඕක බොලොක්කෙන් දාලා මෙහෙම අදිද්දි ඒක ලේසියි. එතකොට බලය වෙනසක් කරාද? බලය යොදපු දිශාව විතරයි වෙනස් කරේ. උත්තරේ තියෙනවනේ. අනිත් දෙකෙන් වතුර කප්පියක් නෑ. වතුර ගැනීමට කප්පියක් භාවිතා කිරීම. උත්තරේ 4. ඊළඟ එක ඔබට ලැබෙන 13 වන ප්‍රශ්නය. මේක මිලියනයේ ප්‍රශ්නය. නෑ මිලියනයේ මේක රුපියලේ ප්‍රශ්නය. පොඩි පොඩි නේද මිලියනයක් දෙන්න බෑයිද? පළමු රුපියලේ ප්‍රශ්නය. ශාක වර්ධනය මැනීම සඳහා වෘත්තිමානය භාවිතා කිරීමේ වාසියක් වන්නේ. මොකක්ද වාසිය? ඒක මෙහෙමයි. කොළහරි. දැක්කනේ ටිකිරි මාරියක් කාලා ඇවිල්ලා ඉන්නේ. දැන් ශාකයක වර්ධනයක් ගත්තාම ඒක මේ ජිම් පප්පාගේ මැජික් ජිම් පප්පා නෙවෙයි වෙද පප්පාගේ මැජික් අවිෂ්ට වගේ එකපාරට ලොකු වෙනවද? නෑ. ශාකයක වර්ධනයක් ගත්තොත් මේ මම මේ ශාකය අඳින්නේ අර හරිය. මේ තියෙන ශාකේ අනිත් දවසේ වෙද්දි මම රතු පාටින් දාන්න. පේනවනේ. මේ වගේ චූටි ප්‍රමාණයක් වෙයි. ලොකුවට වෙන්නේ නැහනේ. එතකොට අපි මේක හිතන්නකො අපි මේ වෘද්ධිමාණයෙන් යවනවා කියලා. වෘද්ධිමානේ මෙහෙම පොඩි බරක් එල්ලනවා. මේ පත බරක් කිලෝ එකක් දෙකක් එල්ලන්න බෑ. පෝච්චියත් එක්ක ගැලවිලා යයි පැලේ. පොඩි බරක් එල්ලලා මෙහෙම දාන්න. එතකොට මෙච්චරයි උඩට යන්නේ. මෙයා යන්නේ මෙච්චරයි. හැබැයි මේකේ කට්ට දිගට තියෙද්දි මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් උඩ ගියා කියලා හිතන්නකො. ඔය වගේ ගානක් නේ යන්නේ. ඒකට අදාළව කට්ට උඩට යනවා මේව. දැක්ක? කට්ට ඇදේ කට්ට කෙලින් කට්ට තියෙන්නේ. ඕක මේ පොඩ්ඩක් හැදුනත් ගොඩක් පෙන්නනවා. එතකොට අපි චූටි වෙනසක් වුණත් නිවැරදිව බලන්න පුළුවන්. යන්නේ ඒකේ තමයි ඇඩ්වාන්ටේජ් එක. තේරෙනවද? උත්තරේ ශාකයේ කුඩා වර්ධනයක් වුවද විශාල කර දැක්වීම. ඒක තමයි. අපිට ලැබෙන 14 සහ 15 ප්‍රශ්නවලට පොඩි වගුවක් වගේ දීලා තියෙනවා. PQ RS නම් වූ නියම සංකේත නොවේ. ඇත්තේව නෙමෙයි කියලා දාලා තියෙනවා. මූලද්‍රව්‍ය කිහිපයක් පිළිබඳ තොරතුරු පහත සපයා ඇත. කොහෙද තියෙන්නේ? බිම් බලන්න එපා. ඉහත එපාර ඉහත අනිත් පැත්තේ. බෑනේ කරන්න. මම ගෝල් එකක් අරන් එන්න නැත්තම් ආපහු. ඔය ලියලා නැතිව ලියපල්ලා උත්තර ටික. කෝල් 4යි දැනුම් අහන්න වෙන්නේ. එහෙනම් එතෙන්ද කියලා පොඩ්ඩක් බලනවාද වෙලාවක් ගන්න. මම පොඩ්ඩක් හවස බලන්නම්. අහලා බලන්න.
හරි හරි. අවුලන්නේ. ප්‍රශ්න निराකරණය කරා. 14. ඉහත මූලද්‍රව්‍ය අතරින් නිෂ්ක්‍රීය වායුවක් විය හැක්කේ. නිෂ්ක්‍රීය වායු ඉන්නේ මොන කට්ටියද ළමයි? මෙන්න මේ සෙට් එකේ. ඒ කියන්නේ උච්ච වායු කාණ්ඩේ. උච්ච වායු කාණ්ඩේ ගත්තාම අපි මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියමු නැත්නම් පරමාණු ක්‍රමාංක ටික බලමු. මෙයාගේ තියෙනවා පරමාණු ක්‍රමාංක 2. ඒක ඉන්නවද? නැහැ. ඉන්නවා. එතකොට අපිට එක්කෙනෙක් හම්බුණා R. 2යි. අනික් කට්ටිය නෑ නේද? උත්තරේ R. උත්තරේ 3. සමස්ථානික විය හැක්කේ පහත කවරක්ද? සමස්ථානික යන්නේහි අර්ථය කිමද? සමස්ථානික හයිඩ්‍රජන්ගේ සමස්ථානික 3ක් තියෙනවා. මම ඕක පුනා කියලා තියෙනවා. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. දැන් මේක බලලා තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. අපිට තේරුම් ගන්න මොලයක් නැහැනේ. මේ කොහොමද අනිත් එකේ? මගදී කොහරි කාණුවකටවත් ඇල්ලක් ගන්න නැහැ. මොකද ඉතින් ඒකේ සින්දු කියන්න යනවද? හරි මේ බලන්න. හයිඩ්‍රජන්ගේ සමස්ථානික 3ක් තියෙනවා. මොකක්ද ඒ 3? එකක් ප්‍රෝටියම්. අනිත් කියන ඩියුටීරියම්. මේ ටීයම්. කොහොමද තියෙන්නේ? පළවෙනි කෙනාගේ දැන් මේක පරමාණු ක්‍රමාංකය දාන්න යටින්නේ. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකයත් 1යි. පරමාණු ක්‍රමාංකය අපි දන්නවා මේකෙන් කියන්නේ ප්‍රෝටෝන ගන්න. මේ ස්කන්ධ ක්‍රමාංකයෙන් දන්නවා p ධන n. දැන් අපි දන්නවා මෙයාගේ ප්‍රෝටෝන කීයද? 1යි. p ධන n උත් 1යි නම් n කීයද මෙයාගේ? 0. එහෙනම් මේකෙන් ගන්න ඕනේ දේ තමයි පරමාණුවකට නියුට්‍රෝන නැතුව තියෙන්න පුළුවන්. හැබැයි මෙයා මේ අවස්ථාව විතරයි හොයාගන්න තියෙන්නේ. දැන් ඩියුටීරියම් ගත්තොත් තියෙන්නේ මෙහෙම හයිඩ්‍රජන් 1 2. එතකොට ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 1යි. හරිනේ මෙතන 2 වෙනවනේ. ට්‍රිටියම් වල තියෙනවා 1 3. ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 2යි. මේවට තමයි සමස්ථානික කියන්නේ. දැන් සමස්ථානික වල වෙලා තියෙන්නේ මොකද්ද? එකම මූලද්‍රව්‍ය පරමාණු. හැබැයි වෙනස් වෙලා තියෙන්නේ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ ස්කන්ධ ක්‍රමාංකෙත් වෙනස් වෙලා තියෙන්නේ මොකක් නිසාද? නියුට්‍රෝන ගාන වෙනස් වෙලා තියෙන හින්දා. එහෙනම් මේකේ අර්ථ දැක්වීම ලියා ගන්න වටුවට එකම මූලද්‍රව්‍ය පරමාණුවේ එකම මූලද්‍රව්‍ය පරමාණුවේ එකම මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් පරමාණු එකම මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් පරමාණු සමස්ථානික ලෙස හැඳින්වේ. එකම මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් පරමාණු සමස්ථානික ලෙස හැඳින්වේ. ඔන්න ඔය ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් ඔය තුන ලියා ගන්නවද? මේක ඉතාමත් වැදගත් එකක් අහන්න පුළුවන් විභාගෙට. කටුවට දාන්න වැඩි වෙලාවක් ගන්න එපා. කටුවට දාන්න මේක.
හරිද? දැන් මේකේ සමස්ථානික දෙකක් තියෙනවා ළමයි. පරමාණු ක්‍රමාංක 6 දෙනෙක් ඉන්නව නේද? ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙලා. එහෙනම් ඒ දෙන්න තමයි සමස්ථානික. උත්තරේ P හා Q. ඔය P හා Q උත්තරේ එක. ඊළඟ එක 16 හරි නම් හරි දාගන්න කරා නම් විතරයි ඈ. කරන්නේ නැතුව හරි දා ගන්න එපා. වැඩක් නැහැ නේ ලැජ්ජයිනේ නේ. එන ගොජීතයිනේ එහෙම කරද්දි. කරා නම් හරියට දා. ප්‍රස්ථාරයේ ඇසුරින් ප්‍රවේගය සොයන්න. නිවැරදි හෝ වඩා එළවෙන මිනුමන ඕනන්නලු. ඒක හයිලයිට් කරලා තියෙනවා. ඔන්න සැලකිලිමත් වෙන්න ඕනේ ඒකට. කොහොද දැන් මක්කේ මගේ? මේක අකනා මේවත් කරලා විභාගයට ලකුණු අඩුවෙන් අරගෙන වරෙල්ල බලන්න. විස්ථාපනය මේ ප්‍රස්ථාරයක් දාද්දි මේවත් මතක තියාගන්න. විස්ථාපනය මයින් ඒකක දාන්න. ඒක විස්ථාපනය කියලා ලියන්න. මේක කාලය. කාලයමයි එන අන්තර්ජාතික සම්මත එකකේ දාන තප්පර. මේක ප්‍රස්ථාරයේ තියෙනවා මෙහෙම. මෙතෙන්ට දාලා තියෙනවා 5යි. මෙතෙන්ට දාලා තියෙනවා 20යි. ඒක අපෙන් අහන්නේ ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් මොකද්ද ළමයි ලැබෙන්නේ? ප්‍රවේගය. මොකද්ද ලැබෙන්නේ? ප්‍රවේගය. අනුක්‍රමණය කියන්නේ මොකද්ද කියලා දන්නවා? ගණන් බෑනේ උඹලට කොහොමද? 3 2කින් බෙදුවාම තව එකෙක් කියවනේ 2යි කියලා. අනුක්‍රමණය හොයන්නේ y කණ්ඩාංග වෙනස බෙදනවා x කණ්ඩාංග වෙනස. මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. මේ වන්න y කණ්ඩාංගය වැඩි වෙලා තියෙන්නේ කොතන ඉඳන් කොතෙන්ටද? මෙතන ඉඳලා මෙතෙන්ට. එතකොට මෙහෙම වෙනස දාගන්න. බිඳුව ඉඳලා 20ට කියන්නේ වෙනස කීයද? 20න් බිඳුවක් අඩු කරාම 20යි. මේක මොනවද? මීටර වලින් තියෙන්නේ. x කණ්ඩාංකය කියන්නේ මේක. x කණ්ඩාංකය වෙනස් වෙලා තියෙනවා බිඳුවේ ඉඳලා 5ට. එහෙනම් වෙනස කීයද? තප්පර 5යි. දැන් අපිට ලස්සනට අනුක්‍රමණය හොයන්න පුළුවන්. මම දානවා මේම y වෙනස. බෙදීම x වෙනස. y වෙනස ඇවිල්ලා 20යි මීටර, x වෙනස තප්පර 5යි. 20 5න් බෙදුවාම කීයද? දන්නවනේ. ඒකකයේ හැදෙන විදිය. උඩ මීටර තියෙනවා. යට s එක උඩට ගියත්තට පස්සේ s ඍණ 1 කියලා දානවා. තප්පරයට මීටර එහෙමයි කියන්නේ. උත්තරය එතකොට කීයද? උත්තරය 4. හරිද? ඊළඟට තියෙනවා ජීවී භවයේ ලාක්ෂණික පිළිබඳ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ජීවී භවයේ ලක්ෂණ සෑම ජීවියෙක් තුළම සැබෑ විටම දක්නට ලැබේලු. ශාකවලට උත්තේජන සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නැත. ඒක තනිකරම අයින් කරන්න පුළුවන්. ශාකවල ශ්වසන ක්‍රියාවලිය බාහිර නිරීක්ෂණය කිරීම අපහසුය. ශාකයක ශ්වසන ක්‍රියාවලිය බාහිර නිරීක්ෂණය කරන්න බෑ. ඒක අපහසුයි. ඒක හරි. වෛරස් යනු අජීවීද නැජීවීද අජීවීද යන්න වෙන්කර හඳුනා ගැනීමට අපහසු කාණ්ඩයකි. ඒකත් හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේ සත්‍යද අසත්‍ය දැම්ම නා ඉවරනේ. පොඩ්ඩක් බලමු. මාගින් ස්ක්‍රීන් එක බලමු.
14 මේකේ මාකින් ස්කීම් එකේ නම් තියෙන්නේ 4. හරිනේ මේකේ තියෙන්නේ මේ 3 බලන්නකො. චාකවල සදන ක්‍රියාවලිය බාහිර නිරීක්ෂණය කිරීම පහසුයි. ඇයි මං අපහසුයි කියලා කිව්වේ? අයන්නේ කොහෙන්ද එක්කද දන්නේ? උත්තරේ 4. පහසුයි දෙන්නේ. 18 ජීවීන් වර්ගීකරණය පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම ස්වභාවික වර්ගීකරණයේදී සිදුවේ. ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික සම්බන්ධකම් පෙන්වනවනේ. ඒක හරිනේ. කෘත්‍රිම වර්ගීකරණයේදී සෛල විද්‍යාත්මක අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ සලකා බලය. අපෝ වැරදි. ජීවීන් වර්ගීකරණය මගින් වෙනස් ජීවී කාණ්ඩ අතර සම්බන්ධතා අනාවරණය නොවේ කියන එකත් වැරදි. කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන් වර්ගීකරණ දුරාවලියකට අනුව සකස් කරේ ඒකත් වැරදි. උත්තරේ එහෙනම් 1. නතර වී ඇති ලොරි රථයක් නතර වී ඇති ලොරි රථයක් තල්ලු කිරීමට අවශ්‍ය සම්පූර්ණ බලය ලබා ගැනීමට වඩාත්ම පහසු ක්‍රමය තෝරන්න. දැන් ඔයගොල්ලෝ ලොරියක් තල්ලු ගන්න තමයි තියෙන්නේ. ඇවිල්ලා මේ සමපෝෂ ගුලියක් එහෙම කාලා යන්නයි තියෙන්නේ. නෙස්ට මෝල්ට් එකක් දීලා අර කවුදානේ නෙස්ටෝල් ලැඩ් එකේ ඉන්නේ චතුරිකා පීරිස් වගේ දුවන්න තියෙන්නේ. චතුරිකා පීරිස් නේ. හවුද? සියලුම බල ඒක රේඛීයව එකම දිශාවට යොදන්න ඕනේ. ඒක ඇත්තනේ. එකෙක් ලොරිය පිටිපස්සෙන් තල්ලු කරලා අනිත් එක ඉස්සරහින් තල්ලු කරලා හරියනවද? නෑ. එකෙක් ලොරිය ඉස්සරහට තල්ලු කරලා අනිත් එක පැත්තට තල්ලු කරොත් ඒත් හරියන්නේ. ඒක රේඛීයව තියෙන්න ඕනේ. නෑ එකම දිශාවකට. ඒක රේඛීය විරුද්ධ දිශාවට තිබිය යුතුයි. සියලුම බල සමාන්තරව එකම දිශාවට යෙදිය යුතුයි. සියලුම බල සමාන්තරව විරුද්ධ දිශාවට. මේක මෙහෙම එකක් තියෙනවා. දැන් මේක තල්ලු කරන්නේ ලොරියක්. ඔන්න බලන්න හිතන විදිය. මෙන්න තියෙන ලොරිය. මේ ලොරිය පස්ස පැත්ත. පස්සට පේන විදිය. දැන් හිතන්න ඒක රේඛීයව තල්ලු කරනවා කියන්නේ මෙහෙම මිනිහෙක් තල්ලු කරද්දී පේනවද දන්නේ? පේනවනේ? මෙහෙම තල්ලු කරද්දී එයා පිටිපස්සෙන් තව එකෙක් මෙහෙම අත තියලා තල්ලු ගන්න ඕනේ. එයා පිටිපස්සෙන් තව එකෙක් මෙහෙම අත තියලා තල්ලු ගන්න ඕනේ. මේක ඒක රේඛීයයි. ඉස්සරහා ඉන්න එක ඉතුරු වෙයිද? නෑ ඒක චොප්ප වෙනවා. ඒක කඩලා යනවා කෑලි කෑලි වලට. එතකොට මේක ප්‍රායෝගික. හැබැයි අපි මෙහෙම තල්ලු කරා. සමාන්තරව ප්‍රායෝගිකයි නේ. එකම දිශාවට සමාන්තරව තල්ලු කළ යුතුයි. උත්තරේ කීයද කොල්ල? 3. විද්‍යා විෂයට අදාළ පොතක අඹ ගෙඩියක විද්‍යාත්මක නාමය මෙහෙම දාලා තියෙනවා. අදන මැග්නිටෙරා ඉන්ඩිකා කියලා. ලෙස මුද්‍රණය කර තිබුණි. නාමකරයේ සම්මත නීති රීති වලට අනුව මෙහි ඇති දෝෂය. මෙහෙමයි විද්‍යාත්මක නාමයක් මුද්‍රණය කරද්දී මගේ කියලා දුන්නේ නැහැ. අපි අන්තිම කොටසෙන් නතර කළානේ නේ. වල හිටියේ නෑනේ. අපි මේ ජීව විද්‍යාව එක පටන් අරගෙන ඉවර කරන්නත් ගියා. එහෙමනේ. මේක විද්‍යාත්මක නාමය කොහමද ලියලා තියෙන්නේ? MAG NG IFER
විද්‍යාත්මක නාමය මුද්‍රණය කරද්දී පළවෙනි එක සියලුම අකුරු ඇල අකුරු වෙන්න ඕනේ. මේ විද්‍යාත්මක නාමයේ පළවෙනි නමට කියනවා අපි ඝන නාමය. ඒක යට එකෙන්ම දාන්න. මේක ඝන නාමය. දෙවෙනි කැලලට කියනවා සුළු නාමය නැත්නම් විශේෂණ නාමය. පළවෙනි අකුර කැපිටල්. ඊතුරු සියල්ල ළමයි සිම්පල් ඇර අකුරු. දැන් ඉතින් ඇලේට ලියපන්කෝ. හැබැයි මේ දෙවෙනි නාමයේ පළවෙනි අකුර තියෙනව නේද? ඒ වෙලේ උඹලගේ නම් ලියනවා වගේ කැපිටල් ලියන්නේ නැහැ. විද්‍යාත්මක නාමයන් ඒක සිම්පල් ඇල අකුරක්. නෑ උඹලා පොතේ ලියන්න බෑ මෙහෙම. පොතේ ලියද්දි යටින් ඉරක් ගහන්න ඕන. අත් අකුරෙන් ලියනවා. මුද්‍රණය කරද්දි මේ විදිහට තියෙන්න ඕන. මේක ඇවිල්ලා මුද්‍රණය. තේරියවා? ඕක පැත්තකින් දාගන්න. ඕකත් දෙයිය. ඉරි ගහන එකකට වගේ දෙයි. වැරදි නිවැරදි කරන්න කියලා. මොකද වඩිපෙලේ කට්ටිය පොලිමට පෝලන්තේ වගේ. ඒකට රෙකෝඩින් එක කරන්නේ. හරි. ඔය නාම දෙකක් ලියන්න එකක් ඝන නාමය අනිත් එක සුළු නාමය නැත්තම් කියන අනිත් නම තමයි විශේෂණ නාමය. අපිට මගේ වැරදි තමයි පේන්නේ. හරිද? බලමු. නීති රීති වලට අනුව මෙහි ඇති දෝෂය වන්නේ ඇල අකුරු මුද්‍රණය කර නොතිබීම. ඒකක් හරිනේ. නම් දෙක යටින් ඉරක් ඇද නොතිබීම. ඉරක් අඳින්නේ නැහනේ මුද්‍රණය කරද්දී. දෙවන පදයේ මුල් අකුර කැපිටල් වීම. ඒකත් දෝෂයක්. නමේ සියලුම අකුරු කැපිටල් නොවීම. ඒකත් එහෙම එකක් නැහනේ. දෝෂයක් වන්නේනේ කොල්ලෝ. එකයි තුනයි දෙකම තියෙනවනේ. ඇල අකුරුත් දාලා නැහැ. දෙවෙනි පදයේ මුල් අකුර කැපිටල් නොවීමනේ තියෙන්නේ. ඒක ගන්න බෑනේ උත්තරේ ඒක. කැපිටල් කොහොමද දාන්නේ නැහනේ. දෙවෙනි එකේ මුල් එක. ඒක දාන්න ඕනේ සිම්පල්. විස්තර එක. කොයකෝ මේකේ 21. අට හම්බුනොත් හම්බෙන්නේ. නැත්ද? වෙනම පැත්තකදී. කොහේ හරි තියනවනේ. තියෙන තැනින් සන්තෝෂමත් වෙන්න. මූලද්‍රව්‍ය කීපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පහත දැක්වේ. හයිඩ්‍රජන් 1යි කාබන් 12යි ඔක්සිජන් 16යි මැග්නීසියම් 24යි. මෙහෙම තියනවලු. එම අගයන් අනුව සත්‍ය වන්නේ පහසදන් කුමන සම්බන්ධතාවයද? දැන් අපි දන්නවා මෙතන තියෙනවා හයිඩ්‍රජන් 1යි කාබන්
12යි. ඔක්සිජන් 16යි. මැග්නීසියම් 24යි. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ අර කාබන් 6 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි මෙතනින් තියෙන්නේ. පළවෙනි එකේ තියෙනවා මැග්නීසියම් ග්‍රෑම් 24ක අඩංගු පරමාණු සංඛ්‍යාව කාබන් ග්‍රෑම් 12ක අඩංගු පරමාණුක සංඛ්‍යාවට සමානයි කියලා. ඇත්තද? ඔව් ඇත්ත. මේකේ තියරි එක තමයි ළමයි මේ දාලා තියෙන්නේ මොකද්ද? මම මේක ටේබල් එකකින් අදින්නම්. හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්, මැග්නීසියම්. මේ අපිට දීලා තියෙන ටික. මම මෙතනින් දානවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපස්. එකපාරින් අල්ලගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙයාගේ 1යි 12යි 16යි 24යි. කොහොම දීලා තියෙනවා. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් කියන්නේ මොකක්ද? C612 සමස්ථානික ස්කන්ධය. කියන්නේ එකක්ද? 12න් එකකට සාපේක්ෂ ස්කන්ධය තමයි මේ දාලා තියෙන්නේ. මේකනේ පරමාණුක ස්කන්ධ ඒකකේ. දැන් මේකේ ඊළඟ එක තමයි අපි මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන හරියටම ග්‍රෑම් ගන්නක් කිරා ගත්තාම එහෙනම් මෙයාගේ 1යි ග්‍රෑම්, මෙයාගේ 12යි ග්‍රෑම්, මෙයාගේ 16යි ග්‍රෑම්, මෙයාගේ 24යි ග්‍රෑම්. මෙහෙම කිරා ගත්තොත් එතන තියෙනවා පරමාණු. එයක් තියෙනද 6.0.2.2 වැඩි කිරීම 10.23ක්. මේ අංකෙට කියන නම මොකද්ද? මෙයාගෙත් තියෙන ඔය ගාන, මෙයාගෙත් තියෙන ඔය ගාන, මෙයාගෙත් තියෙන ඔය ගාන. තියරි එක තේරුණාද? අපි යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරා ගත්තාම එතන තියෙන පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යාවටම අපි කියනවා මවුල එකක් තියෙනවා. එකයි මවුල් තියෙනවා. එකයි මවුල් තියෙනවා. එතකොට අපි දන්න අනිත් දේ තමයි මෙයාගේ ග්‍රෑම් එකක් තුල මවුල කීයක් තියෙනවද? එකයි. මෙයාගේ ග්‍රෑම් 12ක් තුල මවුල තෙරිච්ච කට්ටිය තුසන්. තේරුණානේ? කඩුවට දාගන්න ඕක. ඔය පැත්තකින් පොඩියට කඩුවට දාන්න.
හරිනේ? ඒක වගේ මේ ටේබල් එකක් ගාගත්තා නම් සේරම පේනවා. මෙතන තියෙන සේරම තියරි එක. මේකේ තියෙනවා මැග්නීසියම් ග්‍රෑම් 24ක අඩංගු මුළු පරමාණු සංඛ්‍යාව. මෙතන ග්‍රෑම් එන්න ඕනේ. ඒක කාබන් ග්‍රෑම් 12ක තියෙන පරමාණු සංඛ්‍යාවට සමානයි. හරිනේ? පරමාණු එකම ගණන්. ඊට පස්සේ තියෙනවා මැග්නීසියම් ග්‍රෑම් 24ක අඩංගු පරමාණු සංඛ්‍යාව ජලය ග්‍රෑම් 18ක අඩංගු සම්පූර්ණ පරමාණු සංඛ්‍යාවට සමානයි කියලා. ඒක හදන්නේ මෙහෙම. ජලයේ රසායනික සූත්‍රය මොකක්ද? H2O. දැන් මේක අණුවක්. පරමාණුවක්ද? මේ අණුවක්. එතකොට අපිට හොයන්න පුළුවන් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මේක හොයන විදිය කොහමද? මේ එක එක පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුවෙන් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයක් එනවා. එතකොට හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 1යි. ඒ වගේ පරමාණු මෙයා තුල දෙකක් තියෙනවා. ඔක්සිජන්ගේ 16යි. මේ ටික එකතු කරාම කීයක් එනවද? 16යි 2යි 18යි. මේක කියන්නේ මෙයාගේ සාපේක්ෂ පරමාණු ක්‍රමය මොකද්ද? අණුක ස්කන්ධය. මේකෙත් පුතේ අර තියරියම තමයි. අපි මෙයාගේ ග්‍රෑම් 18ක් කිරා ගත්තොත් එතන තියෙනවා මෙන්න මේ අණු කීයක් තියෙනවද? 6.02 වැඩි කිරීම 10 23. අපි මේක හඳුන්වනවා මවුල 1යි කියලා. මේ තියරි එකක් තේරුණා නේද? පැත්තකින් දාලා. දැන් ඒතකොට ඒකත් හරි. අනේ ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒක ලියන්න. දැන් බලන්න මේ දෙවෙනි ප්‍රකාශය තියෙනවා මැග්නීසියම් ග්‍රෑම් 24ක අඩංගු පරමාණු සංඛ්‍යාව. ඒ කියන්නේ ග්‍රෑම් 24ක තියෙන පරමාණු මේ සංඛ්‍යාව. ඒ සංඛ්‍යාව ජලය ග්‍රෑම් 18ක සම්පූර්ණ පරමාණු සංඛ්‍යාවට සමාන වෙනවා. නෑනේ මෙතන මේ දාලා තියෙන්නේ මොකද්ද? මේ මැග්නීසියම් ග්‍රෑම් 28ක තියෙන පරමාණු සංඛ්‍යාව සමාන වෙන්නේ ජලය ග්‍රෑම් 18ක තියෙන අණු සංඛ්‍යාවට. එතකොට මෙයාගේ පරමාණු ගත්තොත් අපි දන්නවා එක අණුවක පරමාණු කීයක් තියෙනවද? මෙතන හයිඩ්‍රජන් පරමාණු 2යි මේකයි 3යි. එක අණුවක පරමාණු 3ක් තියෙනවා. එහෙනම් මෙයාගේ තියෙන සම්පූර්ණ පරමාණු සංඛ්‍යාව වෙනවා 3 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 23. කතන්දරේ තේජ කටයුතු උසන්. තේරුණේ? දැන් චූටි මැනික මේ බලන්න මෙයාගේ අපි සාපේක්ෂ අණුක ස්කන්ධය ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන් මේ එක එක පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුව අරගෙන. දැන් අපි දන්නවා හයිඩ්‍රජන් වල කීයද? 1යි. ඒ වගේ මේ ජලාණුව තුළ හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඒකින්ද මම දෙකෙන් වැඩි කරා. තව ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 18යි. මේකෙත් අර වගේම තමයි මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් තිබ්බොත් එතන තියෙනවා අණු පරමාණු නෙමෙයි අණු කොච්චර සංඛ්‍යාවක්ද මෙන්න මේ සංඛ්‍යාව. ඒ කියන්නේ ඇවගාඩ්‍රෝ නියතයට සමාන සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි දන්නවා ඒ කියන්නේ මෙන්න මේ කෑලි තමයි තියෙන්නේ ওই සංඛ්‍යාව. එක අණුවක පරමාණු කීයක් තියෙනවද මේකේ නේ? ඔක්සිජන් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි කියන්නේ. එක අණුවක තියෙනවා පරමාණු 3ක්. අණු මෙච්චරක් තියෙනවා එක අණුවක පරමාණු 3ක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන සේරම පරමාණු සංඛ්‍යාව ගන්න අණු සංඛ්‍යාව 3න් වැඩි ගන්න ඕනේ. දැන් තේරුණාද? එහෙනම් දෙවෙනි ප්‍රකාශය වැරදි. ඔකල් ලියානේ වැත්තකින්. ඔය තමයි තීරය. පරමාණු 3 වැඩි කිරීම මේ සංඛ්‍යාව. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවගේ 3 ගුණයක්.
මවුල තුනක් තියෙනවා එතකොට. එතකොට මෙතන අපි ඕන්න මවුල ගන්න දැම්ම හැකි පරමාණු මවුල 3යි. 3යි මවුල. බලන්න මේ සම්බන්ධතාව කොහොමද යන්නේ කියලා. අපි MCQ ටික සාකච්ඡා කරලා වොලින් 12 එකක් අමු ඈ. ඉක්මනට කරමු. තව කීයද? 18යි. 18 කියන්නේ ඉලක්කමක්ද කියන්නකො. 1යි 2යි 3යි 4යි 18 කයින් තමාරද නෑ. ඊළඟ එක. බල තුනක සමතුලිතතා අවස්ථාව කුමක්ද? මේ වගුව කණ්ඩද? හරි නේ? මේකේ තියෙනවා මෙහෙම එකක්. පළවෙනි එක බල තුනක සමතුලිතයි නම් උඩට තියෙන බල පහළට තියෙන බල වලට සමාන වෙන්න ඕනේ නේද? උඩ තියෙනවා 5 2ක්. එහෙනම් මෙයාගේ සංප්‍රයුක්තය ඉහළට තියෙන බල වල සංප්‍රයුක්තය කීයද? 10යි නිව්ටන්. යටට තියෙන්නේ 11යි. ගැලපෙනවද? යටට තමයි වැඩිපුර සංප්‍රයුක්තය තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. දෙකේ උඩට 7යි යටට 8යි සමතුලිතයි. උත්තරේ 2. බල 3ක් යටතේ නේද? දෙවෙනි එක වැරදි. මේක බල 2ක් යටතේනේ. තුන්වෙනි එක ගන්නත් බෑ. උඩට තියෙන්නේ 20යි යටට තියෙනවා 30යි 30යි කියන්නේ 60යි අන්බැලන්ස්. හතර ගත්තොත් ආනතයි. හැබැයි මේ ආනත එකේ කෝණ ටික සමානයි. අංශක 60යි. මෙහෙම තිබ්බහම මේක සමතුලිත වෙනවා. උත්තරේ 4. වෛරසයක් මගින් බෝ වෙන හරිද? වෛරසයක් මගින් බෝ වෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. COVID-19. COVID-19 herpes 3. 23 ඒක මම කියලා දුන්නේ නැහැ නේ පාඩම. ඒක මීට කරමු. හදිසි වෙන්න එපා. 1යි 2යි දාන්නේ. අනිත් ඒවා ලියන්න පුළුවන්. අනිත් ඒවා ලියපන්. ත්‍රිසංයුජ ලෝහයක් වන MD ත්‍රිසංයුජ ලෝහයක් වන MD සංයුජ අලෝහයක් වන M සමග සාධන සංයෝගය. මේකේ සංයුජතාවය මාක් කරන විදිය මතකද? ආවර්තිතතාවකයේ සංයුජතා ඕන වෙන ටිකක් කිව්වම ඒක මාක් කරන පිළිවෙලක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. මේ පැත්තේ නම් 0යි 1යි 2යි 3යි. සංයුජතාවය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්න මේ සංයෝජනය වීමේදී ඒ කියන්නේ එකතු වෙද්දී ලබා ගන්න පිට කරන හෝ හවුලේ තියා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් මේ මූලද්‍රව්‍ය වල රසායනික සූත්‍ර ලියද්දී කොහොමද ලියන්නේ? මේක කියනවා ඉස්සෙල්ලාම M කියලා කෙනෙක් ඉන්නවා. මෙයා සෙට් වෙන්නේ X එක්ක. එතකොට අපි ඉත දීලා තියෙනවා මෙයාගේ සංයුජතාවය 3යි කියලා. ඒකයි ඔය ත්‍රිසංයුජ කියන්නේ. මෙයාගේ 2යි. මෙහෙම තිබ්බාම මේ දෙන්න එකතු වෙලා හැදෙන සූත්‍ර ලියද්දි මේගොල්ලන්ගේ සංයුජතා හරස් ගුණ කරන්නේ. එහෙනම් M ට යටින් දානවා 2. X යටින් දානවා කීයද? 3යි. M2X3. දන්නේ නැති කට්ටිය ලියා. දන්න කට්ටිය ලියා ගන්න. කොහොමයි හැදෙන්නේ ඈ? ඔබට ඕක නවත්තන්න බෑ. හැමතිස්සෙම එකක් හරියන්න. හරි. හරිනේ. ප්‍රහත ප්‍රකාශ සලකා බලන්න. සියලුම ජීවීන් සෑදී යත්තේ සෛල කිහිපයකින්. ඒක වෙන්න බෑනේ. ඒක සෛලයක් කට්ටියක් තිරියන්නේ. ඒක වැරදි.
ජීවයේ ප්‍රධානම ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය. ඒක හරි. නව සෛල ඇති වෙන්නේ කලින් පැවති සෛල වලින්. ඒකත් හරි. සත්‍ය වන්නේ ඒහා නැ B හා C. පරමාණුව යන්න හැඳින්වීමට වඩාත්ම සුදුසු ප්‍රකාශය පහත සඳහන් කවරක්? පදාර්ථයේ ඇති කුඩාතම අංශුවය. තව බලමු. සංයෝග සෑදෙන්නේ පරමාණු එකතු වීමෙන්. පරමාණු තවදුරටත් බෙදිය නොහැකි අංශුවකි. රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන කුඩාම අංශුව පරමාණුව. මේ පදාර්ථයේ සෑදී ඇති කුඩාම අංශුව පරමාණුව කියලා ගන්න පුළුවන්. ඒක තමයි අර්ථ දැක්වීම නැතිනේ පොඩ්ඩක් බලමු මේක විශ්ේ. නෑ හතරනේ. විශ්ේ උත්තරේ හතර ගන්න. 27 ලිංගික ප්‍රජනනය සම්බන්ධයෙන් සත්‍ය වගන්තිය. නව ජීවී විශේෂ ඇති වෙනවද? හරිනේ. එයා මං කියලා දුන්නා. සෛලය පාඩමේදී. ජම්මාණු සිපද වීමක් නෙමෙයි නිපද වීම සිදු නොවේ කියන එක වැරදි. ජම්මාණු නිපද වෙනවා. ඌනන විභාජනයක් සිදු නොවේ කියන එකත් වැරදි. ඌනන විභාජනයක් තියෙනවා. තනි මාතෘ ජීවියෙක් පවණක් දායක වේ කියන එකත් වැරදි. අම්මයි තාත්තයි දෙන්නම ඕනේ. එන උත්තරේ ඒක. මූලද්‍රව්‍ය මවුලයක ස්කන්ධ ඒකකය පිළිබඳ නිවැරදි වන්නේ පහත සඳහන් ප්‍රකාශ කුමක්ද? මූලද්‍රව්‍ය මවුලයක ස්කන්ධයේ ඒකකය. මවුලයට කියන්නේ GMOL ඍණ එක. මවුලයක ස්කන්ධ ඒකකයනේ. ඒ කියන්නේ මවුලයක් තුළ අඩංගු ස්කන්ධය. ඕකෙන් කියන්නේ මෞලික ස්කන්ධය GMOL ඍණ එක. ස්කන්ධය මයින් සම්මතයක G දෙයකෝ කිලෝග්‍රෑම්. ස්කන්ධය මයින් සම්මතයකක අප්පර දිරි දුරවයි ඉන්නේ මීටර. බලයමයි ඉන්නේ නිව්ටන්. කාලයමයි ඉන්නේ තප්පර. ධාරාවමයි ඉන්නේ ඇම්පියර්. වෝල්ටීයතාවයමයි ඉන්නේ වෝල්ට්. ක්‍රමතාවය හේවත් ශක්තියමයි ඉන්නේ වොට්. ශක්තියමයි ඉන්නේ ජූල්. මාලා ජූල් කොතලාවල වල. 29. ඔය ලිංගික රෝග ටික ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කියව ගනින්න විභාගයට කලින්. දෙකක් තුනක් අහලා තිබ්බ නේද? අහන්න පුළුවන්. 29. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බොහෝමය රෝග සම්බන්ධයෙන් සත්‍ය වන්නේ BBB පමණයි. සෑම විට දිරීර මගින් බොවේ කියන්න බෑ. එම රෝගියෙකුගේ රුධිරය නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ආහාර රටාව පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමෙන් මෙම රෝගය වළක්වාගත හැකිය. B විතරයි. යකෝ ලිංගික රෝග වලට ආහාර රටාව පිස්සුද උන්ට? B. උඹ මොකක්ද දෙකක් කිව්ව නේද? ඈ පුතේ. යහපත්. එකෙක් මේ පෙරේතකමට කෑවහම කාලා මොකක් කියලා ඉඩක් හදාගත්තා. අන්න අරුව පෙරේතකමට කාලා තමයි ලිංගික රෝග හැදුනේ කියලා කියන්නේ. එහෙම නෑ. බලයක් නිරූපණය වන අවස්ථාවක් තෝරන්න. බසයක් ඒකාකාර ප්‍රවේගයෙන් බලය නිරූපණය වෙන අවස්ථාවක් තෝරන්න. බසයක් ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක ගමන් කිරීම. මොකක්? බස් නෑ
බලය ඉතින් උඩ තියෙන බලයක් නේ. උඩ බලයක්. මම බසයක්ද කිව්වේ? අකවන්නේ. බලයක් නිරූපණය වන අවස්ථාව දෝරන්නලු. බසයක් ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයේ ගමන් කිරීම. නැවතී ඇති බසයක් තල්ලු කිරීම. අන්න ඒකෙදි තියෙනවා. රණු තුනකින් වස්තුවක් අවකාශයේ සමතුලිත කිරීම. එතකොට බල සමතුලිතයි. මේසයක් මත වස්තුවක් තබා තිබේ. මේක සමතුලිතයි. මේකෙන් ගන්න වෙන්නේ හොඳම එකක්. නැවතී ඇති බසයක් තල්ලු කිරීම. දැක්කනේ 30ක් කියලා තව 10යි. ඒක තව 10ක් තමයි තියෙනවා. ඉක්මනට කරමු ඈ. W නැති මූලද්‍රව්‍යයේ සල්ෆේටය W2SO4 කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය CaClO3 twice W වල ක්ලෝරේටයේ සූත්‍රය අන්න බලන්න අර මං කියපු අර නොදන්නා දෙයක සංයුතාවය හොයන තියරි එක ගන්න විදිය මම මේක කියලා දුන්න ඔය රසායනික සූත්‍ර ලියද්දි හැබැයි මන් දන්නවා ඒක උඹලට මතකත් නෑ කියලා එකක් තියෙනවා W2SO4 අත්වලාමේ අපි W වල සංයුතාවයක් දන්නේ නැහැ සල්ෆේට් වල දන්නේ නැහැ කියලා හිතපල්ලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ සල්ෆියුරික් වල රසායනික සූත්‍රය නේ. ඒක දන්නේ නැත්නම් අල්ලලා පොලේ ගහනවා. සල්ෆියුරික් වල රසායනික සූත්‍රය තමයි H2SO4. හරි. දැන් මේක අම්ලයක්. නේ? අම්ලයක් කියලා දන්නව නේද? මේවා ජලයට දැම්මහම ළමයි මේගොල්ලන්ගේ මේ සංයුතාවය තියෙනවනේ. සංයුතාවයට සමානව ඉලෙක්ට්‍රෝන පිට කරලා අයන හදනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරොත් එයා මොන විදිහටද ආරෝපණය වෙන්නේ? ධනද ඍණද? ඉලෙක්ට්‍රෝන පිට කරාම ධන ඍණ දෙයක් අයින් කරාම ධන වෙන්නේ. හයිඩ්‍රජන්ගේ සංයුතාවය කීයද? එකයි. එයා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් මෙයා ධන විදියට ආරෝපණය වෙන්නේ. මේක නැතත් කමක් නැහැ. මම නිකන් දැම්මේ හරි විදියේ හින්දා. අපි දැම්නවා මෙයාගේ සංයුතාවය එකයි කියලා. SO4 වල දන්නේම නැහැ කියලා හිතපල්ලව. ආයනයක්ද මොකද්ද කියලා මෙලෝ මගුලක් දන්නේ නැහැ. මෙයාට මොකක් හරි සංයුතාවයක් තියෙන්න ඕනේ. ඕක අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා එකක් මේ සංයුතා හරස් ගුණ කරාම මේ ප්‍රශ්නාර්ථ ලකුණ හැදෙන සූත්‍ර මේක කියලා අපි දන්නවා. එහෙමනේ. හයිඩ්‍රජන්ගේ සංයුතතාවය දන්නා මම දැන්ට මේකේ ධනම ගන්න සල්ෆේට් වල දන්නේ නැහැ. හැබැයි මේ දෙල්ලා සංයුතාව ගුණ කරලා හැදෙන කෙනා මෙයා කියලා දන්නවා. එතකොට මේ කෑල්ල එකෙන් වැඩි වෙච්ච හින්දා මෙතන මුකුත් දාලා නැහැ. හැබැයි මේක ඉස්සරහින් දෙක දැම්ම කියන්නේ අපි දැන් මෙයාගේ සංයුතාවය කියන්නේ අපි දන්නවා කීයයි කියලාද? 2යි කියලා. තියරි එක තේරිච්ච කට්ටිය අත උස්සා. තේරුණේ? දැන් සුදු මහත්තයෝ හයිඩ්‍රජන් වල සංයුතාවය එකයි කියලා අපි දන්නවා. මෙයා දන්නේ නැහැ. දන්නේ නැත්තම් දෙයියනේ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාගමු. ඒක දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සංයෝග හැදෙද්දී මේගොල්ලන්ගේ සංයුතාව මේම හරස් ගුණ වෙනවා. දැන් එතකොට මෙයාගේ සංයුතාවය මේ මෙතනින් ගුණ වෙලා තියෙන්න ඕනේ. භාණ්ඩේ ගුණ වෙලා තියෙන අංකය කීයද? 2. එතකොට මෙතන තිබිලා තියෙන්න ඕනේ 2 නේද? ඊට පස්සේ මෙයා ගුණ වෙන්නේ එකෙන්. එකෙන් නේද ගුණ වෙලා තියෙන්නේ මේක. දැන් තේරුණාද මෙයාගේ සංයුතාවය හොයාගත්ත විදිය? ඔන්න දන්නේ නැත්නම් කරන්න ක්‍රමය. හැබැයි සමීකරණ ටිකක් දැනගෙන ඉන්න. දැන් අපි W ගේ සංයුතාවය හොයාගමු. දැන් අපි දන්නවා W මේ W2SO4 හැදෙන්නේ මේ කෑලි දෙක එකතු වෙලා.
ආයෙන මම මුකුත් දාන්න එක පැටලෙන්නේ හින්දා. දැන් මේ ගොඩ දාමුකෝ. දැන් අපි දන්නවා මෙයාගේ සංයුජතාවය කීයද? 2යි. මෙයාගේ දන්නවද? නෑ. දැන් මේ දෙන්න හරස් ගුණ වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ දෙක මෙතෙන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නෑ. මේ කෑල්ල කීයකින්වත් වැඩි වෙලා තියෙනවද? එහෙනම් මෙයාට එන්න ඕනේ උත්තරේ ඒක නේද? පේජ් එකට තුස. ඔච්චරයි ඉතින්. දැන් ඉතින් ලියමු. ඒක හොයාගත්තා. මේව කොටු කරගමු ඈ. වැදගත් තියරි. ඊට අපිට දීලා තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් CaClO3 twice. දැන් බලන්න ඕනේ මෙයා හැදිලා තියෙන විදිය. මෙයා හැදෙන්නේ කොහමද? කැල්සියමුයි ClO3 මේ දෙන්න එකතු වෙලානේ. මම මෙයාගේ අයන මුහුද දාන්නේ නැහැ. ඒක මත තියන්නේ. මේ ආරෝපණ වැටෙන්න ඕනේ. අපි දන්නවා කැල්සියම්ගේ සංයුජතාවය. කීයද පුතේ? 2යි. දැන් තේරුණා නේද මම මේ වගුව පාඩම් කරන්න කියන්නේ ඇයි කියලා? හැමතිස්සෙම ඕනේ වෙනවා. බලනවා කීයකට ආවද කියලා. මේක නැතුව විභාගයට යන්න එපා. ගෙදරට වෙලා නිදා ගන්න. දැන් මෙයාගේ දන්නවද? නෑ. හැබැයි අපි දන්නවා මේ දෙන්න හරස් ගුණ වෙලා හැදෙන මෙයා. දැන් මෙයාට වරහණක් වැඩිලා මෙතෙන්ට දෙක ඇවිල්ලා තියෙනවා. හරිනේ දෙකෙන් ගුණ වෙලානේ. ඊට පස්සේ මෙයාගේ සංයුජතාවය මෙතන ඉස්සරහින් තියෙන්න ඕනේ. මේ ඉස්සරහින් තියෙන්නේ කීයද? අංකයක් නැහැ කියන්නේ 1යි. ඔන්න එයත් හොයාගත්තා. දැන් ඉතින් අපේ මැච් එක ඉවරයිනේ. දැන් මොකද ගන්න තියෙන්නේ? කෙලින්ම සූත්‍රය ලියන්න. සූත්‍රෙ එන්න ඕනේ කොහමද? අපිට සෙට් කරන්න තියෙන්නේ W ClO3. W වල සංයුජතාවය අපි ගත්ත 1යි කියලා. මෙයාගෙත් කීයද ආවේ? 1යි. හරස් ගුණ කරාම එන්නේ සංයෝගය WClO3. එක දාන්න. තේරුණානේ? තියරි ටිකත් එක්කම ලියා ගන්න. ඔන්න ඔහම තමයි එකින් එක පොඩ උත්තරේට යන්නේ. අමාරු දේවල් නෙමෙයි පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕන දේවල් විතරයි තියෙන්නේ. නැත්තම් ඉතින් ලේසියෙන් උඹලට හැමරෙද්දම්ම කටපාඩම් කරන්න පුළුවන්. ඒ ඔයගොල්ලන්ගේ කැමැත්ත. මේව හැම කටපාඩම් කරන්න තියෙනවා. තියෙනවා පොතේ. වගු ගහලා තියෙන කටපාඩම් කරවන්න. මං ඒව හැම එකක්ම කටපාඩම් කරන්න කියන්නේ. මොලයක් කියලා එකක් තියෙනවනේ අපි. ඒක පාවිච්චි කරලා උත්තර ගන්න ඕනේ. මොකද කටපාඩම් කරන්න තව දේවල් තියෙනවනේ. බුද්ධ ආගම තියෙනවා. සිංහල කවි ටික තියෙනවා. නේද? තව වෙලත් තියෙන ගණනුත් කටපාඩම් කරන්න. වෙලාවට සමුදට දෙන්න. නැත්තම් පේපර් එකක් කරන්න දෙන්න. උඹලා විභාගයට ගිහලා මොන ලබ්බක් ලියයිද දන්නේ. දැන් ගොඩ දා ගන්න පුළුවන් නෑ විභාගේ. මේ ටිකෙන් සෑහෙන්න මම කවර් කරා. තව හෙටත් මම මේ වීඩියෝ ටිකක් දානවා පේපර් එක ඩිස්කස් කරලා බලන්න. ගෙදර ඉඳගෙන YouTube එකට ගෙලින්ම දාන්නේ. ඒකෙන් බලන්න. පේපර් එක මම දීලා තියෙනවනේ. ඒ දී පේපර්ම තමයි සාකච්ඡා කරන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. පෑන් පෑයට දානවා වීඩියෝ කඩලා දානවා. නැත්තම් මේ මම ලයිව් දෙන්න හැදුවා. ඒකේ මේ වීඩියෝ ක්වොලිටි නේ අප්ඩේට් වෙන එක. දැන් පොඩි රෙකෝඩින් එකක් දාලා ඒක අප්ඩේට් මේ පෝස්ට් කරාට පස්සේ අප්ඩේට් වෙන්න දැම්මම වැඩේ කොට. හරිනේ? ඊළඟ එක. මේක තියෙනවා සමතුලිත බලයක් නොයදෙන විට වස්තුවක් බල සමතුලිතතාවයේ නැත්නම් අනිවාර්යෙන් ඒ වස්තුව ත්වරණයකට ලක් වෙනවා. නිශ්චලව පවතින්නේ නැහැ. 10 ms ඍණයක ත්වරණය ඍණයකකින් ත්වරණය වේ කියන එක වැරදි. ඍණයක කොහෙද ත්වරණයට? ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඒකත් වැරදි. ඒක තේරෙව වැරදි.
sorry මේකේ තියෙන්නේ අසමතුලිත බලයක්. නොයෙදෙන විට ඒ කියන්නේ බල සමතුලිතයි. නේ? එනවා වස්තුව නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. උත්තරේ ඒ හා C. ඒ හා C තුන. ත්වරණයේ වේ කියන්න බෑ. බොහෝ සහසංයුජ සංයෝග ජලයේ දිය වීම වඩාත් හොඳින් පැහැදිලි කරන ප්‍රකාශය. සහසංයුජ සංයෝගයක් ජලයේ දිය වෙන්න නම් අනිවාර්යෙන් ඒක ද්‍රවීය වෙන්න ඕනේ. අදයි ඉතින් හත්වලාම කිය බලලකො ද්‍රවීයයි කියන්නේ මොකද්ද කියලා. මෙන්න බලනවා. ද්‍රවීකරණය වෙනවා. මේ තියෙන ඔක්සිජන් අණුව. මෙයා හදන්නේ සහසංයුජ බන්ධනයක්. මට ඕගොල්ලන්ට එකපාරටම කරන්න බැරි වුණා මම ඒක කරන්න හිමීට. මේ සහසංයුජ සංයෝග හදද්දී මේගොල්ලන්ගේ තියෙන එකක් තමයි දැන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුව මෙයානේ. විද්‍යුත් ඍණතා ශ්‍රේණිය මම පාඩම් කරන්න කිව්වා M අකුර. මතකයිනේ? M අකුර කෑලි දෙක. ශ්‍රේණිය ලිව්වොත් හයිඩ්‍රජන් තියෙනවා හීලියම් තියනවද? නෑ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන් නෑ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් නෑ පොටෑසියම්, කැල්සියම්. දැන් ඔක්සිජන් ඉන්නේ කොතනද? උඩ. හයිඩ්‍රජන් ඉන්නේ යට. මෙන්න මේ විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවට ඉලෙක්ට්‍රෝන වැඩිපුර ආකර්ෂණය කරගන්නවා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර මෙයා ගාවට ගියා කියන්නේ ඒ ඍණ දෙයක්නේ ගිහිල්ලා තියෙන්නේ. මෙයා කුඩා ඍණ ආරෝපණයක් ගන්නවා. එතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩු වුණා කියන්නේ මෙයා කුඩා ධන ආරෝපණය. මේ ඩෙල්ටා ලකුණේ 8 නෙමෙයි. චූටි කියන්න තමයි මේ මාක් එක දාන්නේ. මේ විදිහට ධන ඍණ විදිහට ආරෝපණය වීමට අපි කියනවා ද්‍රවීකරණයක් කියලා. තේරියම? දැන් එතකොට ජලයේ ද්‍රවීයයිනේ. මේ ද්‍රවීය ජලයේ දිය වෙන්නේ ද්‍රවීය සංයෝග විතරයි. ඔය විදිහට ආරෝපණය වෙලා තියෙන සංයෝග දිය වෙනවා. දැන් බලමු. ජලයේ හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් පරමාණු අතර විද්‍යුත් ඍණතා අගය ඉහළ වීමෙන් ජලය ප්‍රබල ලෙස විද්‍යුත් වශයෙන් ද්‍රවීකරණය වීම මගින් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කුඩා අගයක් වීම නිසා ඊට ප්‍රකාශ තුනම අණුව පැහැදිලි කළ හැකියි. මේ සාධක තුනම උත්තරය 4. පහත වගන්ති තුන සලකා බලන්න. ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා ඛනිජ ලවණ අවශ්‍ය වේ. මිනිස් සූර්ය බලයෙන් 127ක්ම ඛනිජ ලවණ වේ. බලන්න දෙනවා. ඊට පස්සේ තියෙනවා දත්ත අස්ථි වර්ධනය සඳහා කැල්සියම් ෆොස්ෆරස් අවශ්‍ය වේ. සියයට 27ක් ඛනිජ ලවණ නෙමෙයි. උත්තරේ A හා C. 25 රූපසරණයේ පෙන්වා ඇත්තේ සමනල මුරිච්චියකි. මෙහි යෙදෙන්නේ බල මොකද්ද? යුග්මය. වඩා පහසුවෙන් මේ තියෙන්නේ කතිරේ දාලා බල්බයක් වෙන්න ඇති. අනේ මොකක් හරි එක. හැඩයෙන් ඇණයක් නේ තියෙන්නේ. ස්ක්‍රූප් ඇණයක්. හැඩේ ඇණයක් ගැලවීමට යොදාගත හැකි උපකරණය හා අදාළ හේතුව. මොකෙන්ද මේක ඇණේ ගලවන්නේ? ස්ක්‍රූප් ඇණේ ගලවන්නේ ස්ක්‍රූප් නියනේ. උත්තරේ මොකද්ද? ස්ක්‍රූප් නියනනේ. එතකොට මේකෙන් තියෙන බල යුග්මය. ස්පැනරේ හරියන්නේ රින්චිය. තීනියන. මෙහෙමයි
මෙතන දාන්න දැන් යෝග ස්කෘප්පයනේ නියනෙන් ගලවන්නේ. හැබැයි T නියනෙත් ඕක තියෙනවනේ. එතකොට මේකේ බල යුග්මකුත් ඕනේ වෙනවා. එහෙනම් මේකට දාන්න වෙන්නේ උත්තරේ 4. ඒක මාකින් එක. ඔව් 4. ගැළපෙන පිළිතුර තෝරන්න ඕනේ. වස්තුවන් නිශ්චලව පැවතීම. නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. පළවෙනි නියමය මොකද්ද? වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදෙන තාක් කල් එක්කෝ ඒ වස්තුව නිශ්චල වෙනවා. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න ඕනේ. ඔය දෙකෙන් එකක්. ඒක තමයි පළවෙනි නියමය. නිව්ටන්ගේ දෙකෙන් කියන්නේ F සමානයි ma. මේක මතක් කරන විදිය එහෙන ලේසි ලියන විදිය. මෙන්න බලන්න වැඩි. F සමානයි ma සමීකරණය දැනගන්න ඕනේ. ඊට පස්සේ මේකේ A අකුර උක්ත කරගන්න ඕනේ. A සමානයි m එක යටට දැම්මාම f යට m. මේක හදාගන්න තේරෙනවද? දැන් බලමු තියරි එක කියන විදිය. දැන් අපි දන්නවා මේකට අනුව බලය වැඩි කරද්දී ත්වරණය මොකද වෙන්නේ? කියවල්ලකෝ. වැඩි වෙනවා. එතකොට ස්කන්ධය වැඩි වෙද්දී ත්වරණය නම් අඩු වෙනවා. මෙයා වැඩි කරද්දී මෙයත් වැඩි වෙනවා නම් අපි ඒකට කියන අනුලෝම සම්බන්ධතාවයක්. මොන ලෝමයිද? මෙයා වැඩි වෙද්දී මෙයා අඩු වෙනවා නම් ඒකට කියනවා ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එහෙනම් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියනවා වස්තුවක් මත ඇතිවන ත්වරණය හොඳට අහගන්න. වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යෙදෙන අසමතුලිත බාහිර බලයේ විශාලත්වයට දැන් මෙයා අනුලෝමයිනේ. අනුලෝමව සමානුපාතික වන අතර එහි ස්කන්ධයට ප්‍රතිලෝම නේද වෙන්න ඕන. ප්‍රතිලෝමව සමානුපාතික වේ. තේරුණාද? නිව්ටන්ගේ තුන මොකද්ද තුන? ඒක නම් මතක තියාගන්න ලේසි. සෑම ක්‍රියාවටම සමානව ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාවක් පවතී. දැන් අපි බලමු මේකට උත්තරේ. වස්තුවක ත්වරණය වීම නිව්ටන්ගේ පළමු නියමය. මස්සෙක් පිහිනීම නිව්ටන්ගේ දෙවන නියමය. ගැලපෙනවා. 3. සංසුද්ධ යකඩ ඇයි යකෝ වැතුර පස්සට ගහලා තමයි මෙයා ඉස්සරහට යන්නේ. සංසුද්ධ යකඩ කුඩු 0.112 ග්‍රෑම් ඇති ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කරන ලබන මවුල ගණන වන්නේ. මේ බලන්න අපි අර කලින් යොදාගත්ත තියරි එක. මේ මං කටුවට දානේව ඉක්මනට දාගන්න. යකඩ 0.112 ග්‍රෑම්. මේ මොකද්ද? යකඩ. මෙයාගේ අපිට දීලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද පුතේ? 56යි. අපි දන්න තියරි එක මොකද්ද? මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් එතන මවුල එකක් තියෙනව නේද? ඔක මං කියපු එක. දැන් අපෙන් අහන්නේ මෙයාගේ තියෙන මවුල ගන්න. කොහොමද හොයන්නේ? ග්‍රෑම් 56කට එකයි මවුල නම් අපිට දීලා තියෙන්නේ 0.112 ග්‍රෑම්. මම මේකේ දශම අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? එකයි මවුල් 1.12 වැඩි කිරීම 10 ඍණ 3 දැම්මනම් හරිනේ. ඒව දෙකන්නේ 112. එහෙනම් උත්තරේ කීයද? 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල්. නැත්තම් 0.02 උත්තරේ 1. අද විදිය තේරුණා නේ? උත්තරේ 1. මේකේ ලොකුවට අමාරු තිබ්බේ ඔන්න එකක් දෙකක් වගේ තමයි ඈ. අනිත් ඒවා එකක්වත් අමාරු නෑ.
ඈ ඔව් 0.3 0.3 නේ 0.2යි මේ දශමදී තියෙන්නේ මෙහෙමනේ මේ බලන්න බින්දු ගාන ගන්න විදිය දෙක වැඩි කිරීම 10 ඍණ 3 මේකෙන් කියන්නේ දැන් මේකේ තියෙන්නේ කොහමද 0.2 වැඩි කිරීම 10 ඍණ 3 නේ ඔය කියන්නේ ඍණ 3 කිව්වහම මේ දශම මේක අයින් කරනවා නම් දශම 3 මේ පැත්තට ගන්න ඕනේ 1 2 3යි එතන මෙතන දශමදී තම මේ දෙන්න අතර බින්දු 0.02 ඔන්න ගණන් ටීචර්ගෙන් අහගන්න බලගෝරණය මගින් වැඩ පහසු කරගත හැකි අවස්ථාවක් වන බැරල් පැටවීමට ආනතලයක් යොදා ගන්නවද නැහැ මොරිච්චියනයක් ගැලවීමේදී ස්පැනර බාහුවේ දිග වැඩි කිරීම දොරක් කැරීමේදී සරණේරුව හැරෙන්නේ කැරගෙන යෙදීම හැරෙන්නේ උත්තරේ දෙක තුන්වන ආවර්තයේ ඇති මූලද්‍රව්‍ය අතරින් වැඩිම පළවෙනි අයනීකරණ ශක්තියක් ඇත්තේ දැන් බලන්න ආපහු මේක ආවා ඒක නේනම් මං කියන්නේ මේක මේ දෙක ලියාගෙන ගියාම බලනවා නිකම්ම උත්තර කීයක් ආවද කියලා. ඒක තමයි කියන්නේ. ඔක ගිරව් වගේ කටපාඩම් කරනවා. sorry. පළවෙනි අයනීකරණ ශක්තිය. මේ විද්‍යුත් ඍණතාවයනේ. අනිත් එක අපි ඇඳ නැති එක. දැක්කනේ ඒකත් ඕන වෙනවා කියන්නේ. පඩි පෙළ ගහන්න තියෙන්නේ. පඩි පෙළ ගහන්න දන්නවනේ. පොඩි පඩියයි ලොකු පඩියයි මෙයාට ඇටිය මෙයාට අවු. මෙයාට ඇටිය මෙයාට අවු. හිතන්නේ ඇති. කොහොමද පිළිවෙල ලියන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. වැඩිම කවුද? ආගන්නේ මැණිකේ. උත්තරේ 4. එසේනම් අපි MCQ ටික සමාප්තයි. පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන